සුබ දවසක්. ඔබ මේ එක් වී සිටින්නේ සුදසුන වැඩසටහන සමගි. අප්‍රේල් මාසය කියන්නේ කිතුණුවන්ට ඉතාමත් විශේෂ මාසයක්. ඒ මොකද කියනවා නම් යේසුස් වහන්සේගේ මරණය, උත්ථානය, ස්වර්ගාරෝහණය මේ කියන කාරණා තුනම අපි මේ මාසයේ සිහි කරනවා. අද සුදසුන වැඩසටහනේ මාතෘකාව ජීවමාන කිතු සමිඳුල්. මේ පිළිබඳව අප සමග සාකච්ඡා කිරීමට අද සුදසුන වැඩසටහන සමගින් එකතු වී සිටින්නේ ලංකා සභා කුරුණෑගල දියෝකීසියේ අතිගෞරවනීය නිශාන්ත ප්‍රනාන්දු රදගුරුතුමාණන් සමග ගැලවීමේ හමුදාවේ පිටපළාත් සේවාවන් භාරව කටයුතු කරන ප්‍රවීණ මාධ්‍යවේදී ගරු මේජර් අනුරවිතාන දේවගැතිතුමා. අයිබෝන් රදගුරුතුමනි. ගරු මේජර් අනුරවිතාන දේවගැතිතුමනි. හොඳයි. කිතුණු ජනතාවට මේ කාල පරිච්ඡේදය වැදගත් වෙන්නේ කුමක් නිසාද කියලා රදගුරුතුමාණන් සඳහනක් කළා. ඔව් කිතුණු ජනතාවට මේ කාල පරිච්ඡේදය සුවිශේෂී වන්නේ අප දන්නවා මහා සිකුරාදා දිනේ අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ කුරුස පත්වීම සිහිපත් කරනු ලැබුවා. ඒ කුරුස පත්වීමෙන් පසුව අප පාස්කු දිනේදී උන්වහන්සේ මරණය පරාජය කරලා ජීවමානව උත්ථාන වීම අපි සිහිපත් කරනවා. ඉතින් දැන් අප සිටින්නේ ඒ ජේසුස් වහන්සේ මරණය පරාජය කරලා උත්ථාන වූ කාල වකවානුවයි. එතකොට මේ උත්ථානයෙන් පසුව අපිට සුද්ධ බයිබලයේ තුල සඳහන් වෙනවා උන්වහන්සේ විවිධ අවස්ථාවලදී විවිධ ස්ථානවලදී උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේව පැහැදකින්නට පැමිණි ස්ත්‍රීන්ට හමු වුණු බව. ඉතින් ඒ හමුවීම තුළ එතනින් සනිටුහන් කරනවා ජේසුස් වහන්සේ මලවුන් අතර නෑ. උන්වහන්සේ දැන් ජීවතුන් අතර. ඉතින් ගෝලයන්ට ලොකු සැකයක් තිබුණා, බයක් තිබුණා. ඇත්තටම දැන් ජේසුස් කෝ කියලා. ඒ නිසා ජේසුස් වහන්සේට එක්තරා දුරකින් සිද්ධ වුණා මම මලවුන් අතර නෑ, මං ජීවමානයි. ඒ නිසා තමයි ගෝලයන්ට විවිධ අවස්ථාවලදී විශේෂයෙන්ම තෝමස් තුමාට ඔහු සැක කරා. ඔහු කිව්වා මගේ ඇඟිලි බහලා බලන්නට ඕන කියලා. ඉතින් ජේසුස් ඔහු ළඟට ඇවිල්ලා කියනවා බලන්න කියලා. නමුත් ඔහු එතන බලන්න ගියේ නෑ. එතන විශේෂම වන්නේ ඔහු තමයි ප්‍රථමයා වෙන්නේ ජේසුස් වහන්සේගේ ස්වාමීත්වයත් දේවත්වයත්. ඔහු කියනවා මාගේ ස්වාමීනි, මාගේ දෙවියනි කියලා. ඒ නිසා මේ කාලය අපිට වැදගත් වෙන්නේ උන්වහන්සේ තම ගෝලයන්ට ප්‍රකාශ වීමේ ස්වර්ගාරෝහණයට පෙර සුවිශේෂී කාලය ලෙසට. ස්තුතිය ඔබ වහන්සේට. යේසුස් වහන්සේගේ මරණය, උත්ථානය වීම හා ස්වර්ගාරෝහණය සාමාන්‍ය ලෝකයේ තුල අපි කොහොමද තේරුම් ගන්නේ? අනුරවිතාන දේවගැතිතුමා මේ පිළිබඳව සඳහනක් කළා. ඔව් මේක ඇත්තටම සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්න අපහසු දෙයක්. මොකද අත්දැකීමක් නැහැනේ. දැන් මරණයෙන් උත්ථාන වුණා කියන එකත් ස්වර්ගාරෝහණය කියන එකත් අපිට ලැබෙන්නේ, දැනෙන්නේ, ඇහෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධව විතරයි. ඉතින් මේ ලෝකයට මේක තේරුම් ගන්නට තියා කිතුණුවන්ට සමාජ තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. යේසුස් වහන්සේගේ උත්ථානය එදා හිටපු ගෝලයන්ටවත් ඒ සෝවන බලන්න ගිය ස්ත්‍රීන්ටවත් තේරුම් ගන්න බැරි වුණා. ඒක නිසානේ ගියේ අර විසුපුණාන්සේ කිව්වා වගේ තෝමස් තුමා විශ්වාස කරෙත් නැහැ. මම ඇඟිල්ල තියලා බලනකම් කියලා. ඉතින් අදත් එහෙම තමයි. හැබැයි යේසුස් වහන්සේ ජීවමානයි කියලා අපිට තේරුම් ගන්න තියෙන එකම දේ තමයි අපි ක්‍රිස්තියානිකාරයෙක් වීම නෙමෙයි. යේසුස් වහන්සේ සමග ජීවමානව සම්බන්ධ වීම. ඒ කියන්නේ අපි ශාස්ත්‍රවරයන්න් වහන්සේ කෙනෙක් හැටියට අපි උන්වහන්සේගේ සොහොන දකින්නේ නැහැ. උන්වහන්සේගේ භස්මාවශේෂ සුඛවත් දකින්නේ නැහැ. උන්වහන්සේගේ කිසිම මූල ධාතුවක් මරණයෙන් පස්සේ අපිට හම් වෙන්නේ නැහැ. එක සාක්ෂියක්. මේ අවුරුදු 2000 වෙනකම් කිසිම විද්‍යාඥයෙකුට කිසිම පුරාවිද්‍යාඥයෙකුට හොයාගන්න ලැබිලා නැහැ. එකක්. ඒක විද්‍යාත්මක අපිට ලැබෙන එළිදරව්. ඒ වගේම තමයි කිතුණුවන් වශයෙන් අපි ඇයි යාඥා කරන්නේ? මරණයටපත් වුණ කෙනෙකුට අපි යාඥා කරන්නේ
මරණයටපත් වුණ කෙනකින් අපිට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙන්නේ යේසුස් වහන්සේ ජීවමාන කෙනෙක්. ඒ නිසානේ අපි යාඥා කරන්නේ. අපි යාඥා කරන්නේ අපිට පිළිතුරු ලැබෙන්නේ යේසුස් වහන්සේ ජීවමාන කෙනෙක් නිසා. ඉතින් කිතුණුවන්ට ඒ අත්දැකීම ලැබුණොත් ඕනම කිතුණුවෙකුට මගේ යාඥාවට දෙවියන් වහන්සේ පිළිතුරු දුන්නා කියලා අන්න අපි ඒ වෙලාවේදී තේරුම් ගන්නවා යේසුස් වහන්සේ ජීවමානයි කියලා. ඒකමයි අපිට තියෙන එකම සාක්ෂිය. ඒ මිසක් වෙන කිසිම දෙයක් නැහැ. ඒ අත්දැකීම ලැබෙනකම් ලැබෙන පුද්ගලයෙක් ඉන්නකම් කිසි කෙනෙකුට වෙන තේරුම් ගන්න බෑ. යම් කෙනෙකුට කවදා හරි තමාගේ යාඥාවට යේසුස් වහන්සේගෙන් පිළිතුරක් ලැබුණොත් අන්න එදාට ඔවුන් තේරුම් ගන්නවා යේසුස් වහන්සේ ජීවමානයි කියලා. එහෙම නැතුව පොත්පත් වලින්වත් ධර්මය හැදෑරීමෙන්වත් ඒ කිසිම දෙයකින් යේසුස් වහන්සේ ජීවමානයි කියලා අපිට තේරුම් ගන්න බෑ. ස්තුතියි දේවගැතිතුමනි. අපි දන්නවා යේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීමෙන් පසු ගෝලීන්ට ප්‍රකාශ වුණා. ඒ වගේම පේතෘස්තුමාට දර්ශනය වෙලා 3 ප්‍රකාර නියමයන් පැවරුවා. ඉතින් රදගුරුතුමනි මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේක අපේ සභා වර්ධනයට බලපාන්නේ කෙසේද කියලා. ඔව් ඔබ ප්‍රකාශ කරපු ආකාරයට මා ඉස්සෙල්ලා ප්‍රකාශ කරා යේසුස් වහන්සේටම සිද්ධ වුණා මේ සැකයෙන් සිටි පියෙන් සිටි ගෝලයන්ට මම මලවුන් අතර නෑ කියලා. දැන් එතනදී ජේසුස් වහන්සේට සිද්ධ වෙනවා මේ අය අතර විශ්වාසයක් ගොඩනගන්න. ධෛර්යයක් ඇති කරන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා කෙනෙක්ට වරදක් කරාම ඒ වරද කරපු එක්කෙනාගෙන් අපේ සමාජයේ තියෙන පරිගැනීමනේ. දැන් ගෝලියෝ අතරත් යම් බියක් ඇති වෙන්නේ නැති. මොකද එක්කෙනෙක් පාවා දුන්නා. ඔය පේදුරුතුමා දන්නේ නැහැ කියලා 3 වරක් කිව්වා. අනිත් ටික පැනලා ගියා. දැන් සුද්ධ බයිබලයට අනුව කියනවා එක් පුද්ගලෙක්ගේ වස්ත්‍රය ඇල්ලුවම ඔව් ඒ වස්ත්‍රයත් අතහැරලා ගියා කියලා. ඒතර එහෙම පිරිසක් තමයි නැවත ජේසුස් වහන්සේ මේ අයව මුණ ගැහෙන්නේ. ඒකට යාලට සැකයක් තියෙනවා. නමුත් අපිට පේනවා ජේසු මේ ලෝකයේ තියෙන මේ ධර්මතාවයන්ට එහා ගිය ඒ සිද්ධාන්ත අනිත් පැත්තට කරපු ඒ අසල්වැසියාට ප්‍රේම කිරීම සමාව දීම කියන දේවල් උන්වහන්සේ දැන් ප්‍රායෝගික කරනවා උත්ථාන වුණාට පස්සේ. මෛත්‍රී ක්‍රිස්තු දේවස්ථානයේ මගේ සභාව අනුරාධපුරේ. එහි ලස්සන පූජාසනයේ පිටිපස්ස පින්තූරයක් තියෙනවා. ඒ පින්තූරේ ජේසුස් වහන්සේව දේශීය විදියට ඇඳලා මේ දෙන්නෙක් මෙහෙම උන්වහන්සේ අත තියාගෙන ඉන්නවා. එතකොට මෙතන දකුණු පැත්තේ එක් පුද්ගලයෙක් ඉන්නවා අතේ මල්ලක් එල්ලගෙන. අනෙක් පැත්තේ ඉන්නවා තව පුද්ගලයෙක් වම් පැත්තේ. සාමාන්‍ය අපි කියනවා දකුණු අත වගේ වැඩිහන් ආශිර්වාද කරන්නේ දකුණු අතට. එතකොට මේ දකුණු අතින් ආශිර්වාද කරන්නේ පාවා දුන්නු ජූදස්. එතකොට වම් අතින් ආශිර්වාද කරන්නේ අඳුරන්නේ නැහැ කියපු පේදුරු. එතකොට එහෙම පේදුරුට තමයි ජේසුස් වහන්සේ කියන්නේ ඉස්සෙල්ලම ජේසුස් වහන්සේ පොඩි ටෙස්ට් කිරීමක් කරනවා ඔහුගේ හෘද සාක්ෂිය. ඔබ මට ආදරේද කියලා අහනවා බයිබලයේ. අහලා තමයි කියන්නේ මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්න කියලා. දෙවනි පරත් අහනවා ඔබ මට ආදරේද කියලා. මාගේ බැටළුවන්ට එඩේරව ඉන්න කියනවා. තුන්වෙනි පාරත් අහලා කියනවා මාගේ බැටළුවන් පෝෂණය කරන්න කියලා. එතකොට අපිට පේන විශේෂී දෙයක් තමයි ජේසු මේ අයට කාර්යභාරයක් දෙනවා. එතකොට ඒ කාර්යයක් බාර දෙන්නේ මේ අවිශ්වාසයෙන් සිටු පිරිසට. අපේ සමාජයේ ඉන්න එක්කෙනෙක් වරදක් කළොත් ගහලා පන්නනවා. ආය අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔයා මිස් ද chance කියනවා. නමුත් මෙයාට දෙන අවස්ථාව ඒ අය තමයි ඊට පස්සේ ජෝරිතකමෙන් ගිහලා ජේසු වගේ ජීවිතය පූජා කරනවා. අන්න එතනයි වෙනස. ඒ අයගෙන් තමයි මුල් සභාව ජේසුගෙන් පස්සේ ආරම්භ වෙලා ලෝකේ පුරා ගිහිල්ලා අද අපි කිතුණුවන් විදියට මෙසේ ජීවත් වෙන්නේ. මම හිතනවා අපි හැමෝටම ඒකට හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා කියලා. දේවගත්තුමාගෙන් මම කැමැතියි දැනගන්න මේ ආරම්භක කිතුණු සභාවේ මූලික පරමාර්ථයන් හා පිළිවෙල අපිට කොහොමද බලපාන්නේ? ඔව්.
මේක යේසුස් වහන්සේගේ මරණයෙන් පසුව උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව හිටපු කිතුණු සංඝයා සභාවක් පිහිටවනවා. මේ සභාව මීට ඉස්සර කිසිම රාජාණ්ඩුවකුත් නොතිබුණා වූ පිළිවෙලක් තමයි තියෙන්නේ. ඒකට අපිට කියන්න බෑ කොහෙන්වත් මේක අඩයාලමක් ගත්තා කියලා. මේක ස්වර්ගයෙන්ම ආවා කියන එක තමයි අපි පිළිගන්නේ. මොකද ශ්‍රාවකයෝ, ගෝලයෝ, අනුගාමිකයෝ කියන අය යේසුස් වහන්සේ සමග හිටපු ප්‍රේරිතයෝ වුණා. ඒ ප්‍රේරිතයෝ වෙන්නේ සුද්ධාත්ම වහන්සේ ලැබුණ දවසේ. ඒක බයිබලෙම ක්‍රියාපොතේ සඳහන් වෙනවා. ඒකෙන් ලැබුණන් පස්සේ අර අඳුරන්නේ නැහැ කියපු අය, පාවා දුන්න අය, හැංගුණ අය සම්පූර්ණව වෙනස් වෙනවා. වෙනස් වෙලා ඔවුන්ට ශක්තිමත් නිර්භය ආත්මයක් ඇති වෙනවා. අන්න ඒ ආත්මයෙන් පස්සේ තමයි මේ සභාව, කිතුණු සභාව කියන එක ආරම්භ වෙන්නේ. මේ කිතුණු සභාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සෑම දෙයක්ම සමානාත්මතාවයෙන් තබා ගැනීම. මේක අපිට හම්බෙන්නේ ඉතිහාස වෙන කොහෙවත්. ඔය පසු කාලෙදී මෑත යුගයේදී කොමියුනිස්ට් කියලා ආවේ මෙන්න මේ ක්‍රමවේදය තමයි. හැබැයි ඒ කියන්නේ සියලු අයගේ දේවල් පොදුවේ තබා ගැනීම. මේක ලේසි වැඩක් නෙවෙයි මනුස්සයන්. හැබැයි මේ පසු කාලයේ වර්තමානයේ තිබෙනා වූ සමානාත්මතාවය කියන එකත් යේසුස් වහන්සේගේ සභාවේ මුල් කාලේ පිටවපු සමානාත්මතාවයේ අතර අපිට සමානයි වගේ පෙවුනට ලොකු වෙනසක් තියෙනවා. මොකද්ද? මේ බයිබලයේ ක්‍රියාපොතේ කියනවා ඔබ ගොහිල්ලා ඔබේ දේවල් විකුණලා සභාවට දෙන්න, නැති අයට දෙන්න. යෝහන් බෞතිස්ත කියනවා සලු දෙකක් තියෙන කෙනෙක් එක්කෙනෙකුට දෙන්න. මේක පරිත්‍යාගයක් නේ. මේක ඇවිල්ලා ප්‍රේමයෙන් වෙන දෙයක්. එහෙම නැතුව අපිට තව සමානාත්මතාවයක් කරන්න පුළුවන්. මොකද්ද? වැඩියෙන් තියෙන කෙනාගෙන් ගිහින් බලෙන් අරගන්න. අරගෙන දදා ගන්න. හැබැයි එතන ඇති වෙන්නේ වෛරය. තියෙන එක්කෙනා ප්‍රේමයෙන් දීමේ තියෙන්නේ ප්‍රේමය. ඉතින් මේ අද සමාජයේ අපිට අඩයාලමක් වෙනවා. නැත්තම් අපිට මඟ පෙන්වීමක් වෙනවා. ඒ මුල්ම කිතුණු සවාදයේ තිබුණා වූ ක්‍රමවේදය. ඒ ගෝලයෝ කිව්වේ අපි ඔක්කොම සමානයි. සමාජයේ අපි ඔක්කොම සමානයි. හැබැයි ඊට ඉස්සර තිබෙ වැඩවසන් යුගයක් ඒ සමාජයේ. උසස් පෙළ පූජකයෝ වුණත් හිටියේම තමයි. පූජකයෝ හිටියේ යම් කිසි බලයක් තබාගෙන. දැන් යේසුස් වහන්සේගේ මරණ වේලාවේදී සියලු දෙනාට දෙවියන් වහන්සේ එක්ක කෙලින් සම්බන්ධ වෙන්න අර තිරේ ඉරෙනවා. ඒවා සංකේත. ඒවෙන් අපිට තේරෙන්නේ යේසුස් වහන්සේගේ කිතුණු සභාව කියන්නේ ධර්මයේම උගන්වන්නා වූ එකක් නෙවෙයි. මුළු සමාජයම වෙනස් කරන්න අභියෝගමත් කරපු සංවිධානයක්. ඒක තමයි කිතුණු සභාවේ පසු කාලේදී දේශපාලන වලට උනත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට උනත් බලපාන්න මූලික වුණා වූ කරුණ. ඉතින් මේක අද අපි ප්‍රායෝගික කොච්චර කරනවද දන්නේ කොහොම වුණත් සභාවට මුල් ආරම්භය ඊටාම අභියෝගමත් දෙයක්. හොඳයි ස්තුතියි දේවගතිතුමනි. අවසාන වශයෙන් මම රදගුරුතුමාගෙන් කැමැති දැනගන්න ඔබ වහන්සේට මේ කිතුණු සභාවට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ජීවමාන ජේසු ගැන මෙනෙහි කරද්දී, උත්ථාන වූ ජේසු ගැන මෙනෙහි කරද්දී කිතුණු සභාවක් විදිහට අප තේරුම් ගත යුතු දේ තමයි අපිට වචනයෙන් කියන්න පුළුවන් ජේසු ජීවමානයි කියලා. නමුත් කිතුණු සභාවක් විදිහට අපි අවබෝධ කරගත්ත යුත්තේ මේ ජීවමාන ජේසුව අපි ප්‍රායෝගිකව ජීවිතේ අත්දැකලා තියෙනවද කියලා. ඒ අත්දැකීමක් නැත්තම් වැඩක් නැහැ. ඒතර මම කවුරුත් හරි කිව්ව පළියට අපි කිව්ව පළියටවත් ජේසු ජීවමානයි කියලා එහෙම බෑ. දැන් අපි දන්නවා මේ දැන් අපි ඉන්න තැන තරංග තියෙනවා. රේඩියෝ තරංග, රූපවාහිනී තරංග මේ තියෙනවා. නමුත් ඒ තරංග පේන්නේ නැහනේ. අපි මොකක් හරි රූපවාහිනියක් ගෙනල්ලා එතන ඒ channel එකක් අපි හරියට එතන ටියුන් කරාට පස්සේ තමයි ඒ අදාළ
ඒ channel එක බලන්න පුළුවන්. ෆෝන් එකෙත් එහෙමයි. පේන්නේ නැහැ. ඒතර අපිට සරලව කියද්දි ජීවමාන ජේසු කියන එක අපිට පෙන්වන්න බෑ මෙහෙමයි කියලා. ඒතර ඒකට තමන් තුළ තියෙන්න ඕන අධ්‍යාත්මිකව තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය අර කියන වචනේ ටියුන් කරගන්න. ටියුන් කරගන්න. ඉතින් ඒක අපිට බලහත්කාරයෙන් කාටවත් කියන්න බෑ. ඒක තමයි කියන්නේ personal relationship එක අපි තියෙන පුද්ගලික සම්බන්ධතාවයේ ජේසුස් එක්කලා. එතකොට මහත්යට බෑ නෝනට බලහත්කාරයෙන් ජේසුව පෙන්නන්න. එතකොට නෝනටත් බෑ මහත්යට දරුවන්ටත් බෑ මේක. ඒක නිසා තමයි ජේසු අපි වෙනුවෙන් ජීවිතය පූජා කරේ. අපි එක් එක්කෙනා වෙනුවෙන්. අපේ සමස්ත ලෝකයා වෙනුවෙන් විම පව් දරාගත්තා. එතකොට අපි උත්තාන වූ ජේසු ගැන මෙනෙහි කරද්දී අපිට වැදගත් වෙනවා මුල් සභාවක් තුනේ ඒ ජීවමාන ජේසුට උන් සාක්ෂි දැරුවා. උන් සාක්ෂි දැරීමේ ප්‍රතිඵලය තමයි අපගේ දේවදූතතුමා ප්‍රකාශ කළා මේ සභාව වෙනත් ස්ථානයක ඒ කියන්නේ සමාජයට වඩා සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ නිසා මිනිස්සු එතෙන්ට ආවා. බැලුවා වෙනස්. අපි මෙතෙන්ට එනවා කියන එක. අන්නේ වෙනස්කම එතකොට කිතුණුවා ජීවිතය තුළින් පෙන්විය යුත්තේ සභාවක් වේවා, පෞද්ගලිකව වේවා, තමන් රැකියා කරන ස්ථානයේ වේවා, තමන් ඉගෙන ගන්නවා නම් පාසලේ හෝ වේවා, මොකද්ද මේ වෙනස? ඒ වෙනස අපේ ජීවිතයේ ක්‍රියාවෙන් පෙන්වන්න ඕන. ඇක්ෂන් එකෙන්. අපි කටින් අර කියනවනේ බතල හිටවල වැඩක් නැහැ කියලා. ඔක ක්‍රියාවෙන් ජේසු පුරුෂයාත් තුළ ක්‍රියාවෙන් පෙන්වුවා දෙවියන් වහන්සේ ජේසුව මලවුන්ගෙන් උත්ථාන කළා. ඉතින් මේකයි අපේ තියෙන සාක්ෂිය. ඒ නිසා කිතුණු සභාවක් ප්‍රජාවකට අපි මතක් කර දිය යුතු දේ තමයි අප කිතුණුවන් ලෙස මේ ජීවමාන ජේසුව අපි කියන වගේ මං ටොෆියක් කෑවා. ටොෆියේ නම කියමු සියඹල ටොෆිය. සියඹල ටොෆිය කෑවනම් එයත් කන්න ඕන. මට මේ සියඹල කිව්වට එහෙම හරියන්නේ නැහැ. ඒ අත්දැකීම හරිම වැදගත් වෙනවා. ස්තුතියි රදගුරුතුමනි. අවසාන වශයෙන් මම දේවගතිතුමාගෙන් දැනගන්න කැමතියි අද සමාජයේ ඉන්න කිතුණු ප්‍රජාවට ඔබතුමාට දෙන්න තියෙන මොන වගේ පණිවිඩයක්ද? ඔව් කිතුණු ප්‍රජාවට නම් පණිවිඩයක් දෙන්න තියෙනවා තමයි. මොකද්ද? දැන් අපි කිතුණුවෝ කියලා ලොකු පල්ලි තියෙනවා. විශාල සෙනඟක් යනවා. ලොකු උත්සව තියෙනවා. ලොකු සංවිධාන තියෙනවා. ලොකු වැඩසටහන් තියෙනවා. මං කියන්නේ කිතුණුවෙක් හැටියට මට තියෙන එකම පණිවිඩය නම් මොකද්ද? යම් කෙනෙක් පුද්ගලයෙක් දිහා බලලා ඔබ දිහා බලලා කියනවා නම් ඔබ අනික් අයට වඩා හරිම වෙනස් කෙනෙක්. මොකද්ද මේ වෙනස් වෙන්න හේතුව කියලා කෙනෙක් ඔබෙන් අහුවොත් ඔබට කියන්න පුළුවන් නම් මම කිතුණුවෙක් වීම නිසා තමයි අන්න ඒ වෙනස්කම ඔබ දකින්නේ කියලා. එහෙම නැතුව අපි කුරුසියක් දාගෙන හිටියටවත් එහෙම නැතුව අපි බෝඩ් එකක් එල්ලගෙන හිටියටවත් අපි කිතුණුවෙක් වෙන්නේ නැහැ. අපේ ජීවිත තුළින් යේසුස් වහන්සේ දකිනවා නම් කවුරු හරි කෙනෙක් තුළින් මා තුළින් ඔබ තුළින් යේසුස් වහන්සේ දැකලා කියනවා නම් මෙයා හරියට කිතුණුවෙක් කියලා. නැත්නම් හරි වෙනස් පුද්ගලයෙක් කියලා. ඒතකොට මිනිස්සු බලනවා ඒ වෙනස් වුණේ ඇයි කියලා. මට පුංචි එක සිද්ධියක් මතක් වෙනවා. මම මේ දුර පළාතක සභාවක මගේ දේව සේවකයාට හිරිහැර කරන්න එක්තරා පිරිසක් ආවා. ඒ ඇවිල්ලා ඒ දේව සේවකයා අහනවා ඇයි ඔයගොල්ලෝ මට හිරිහැර කරන්නේ? මම මොකක්ද ඔයාලට කරපු වරද්ද කියලා. ඒ ආපු සෙනග කියනවා අයියේ ඔයා නම් හරිම හොඳ කෙනෙක්. ඔයාගේ අතින් කිසිම වරදක් අපිට පේන්නේ නැහැ. ඒ වුණාට මේ ඔයා අදහන ආගම හරි නැහෙනේ. ඒක නිසා තමයි අපි ඔයාට විරුද්ධ කියලා. ඒකට මේ පුද්ගලයා කියනවා මගේ දේව සේවකයා අන්න ඒ ආගම හින්දා තමයි මං ඔයාලා ඉස්සරලා කියාපු හොඳ මිනිහෙක් වුණේ. ඉතින් මං ඔයාලට ආරාධනා කරනවා ඒ වාගේ වෙනස් වෙන්න. ජීවිතේ වෙනස් කරගන්න. ඔබ තුලින් යේසුස් වහන්සේ දකිනවා නම් ඒ තමයි ඔබ මා නියම කිතුණුවෙක් වෙන්නේ. ඒක තමයි මට කිතුණුවන්ට කියන්න තියෙන එකම පණිවිඩය. ස්තුතියි දේවගතිතුමනි. හොඳයි. ඉතින් මම හිතනවා අපි මේ ගෙවාගෙන යන කාල පරිච්ඡේදය ගැන ඔබට ගැඹුරින් හොඳ අධ්‍යයනයක් ලැබුණා කියලා මේ සුදසුන වැඩසටහනේ. ඉතින් අද අප සමග සුදසුන වැඩසටහනට සහභාගී වූ ලංකා සභා කුරුණෑගල දියොකීසියේ අතිගෞරවනීය නිශාන්ත ප්‍රනාන්දු රදගුරුතුමාණන්ට
ඒ වගේම ගැලවීමේ හමුදාවේ පිටපළාත් සේවා පිළිබඳව කටයුතු කරන ප්‍රවීණ මාධ්‍යවේදී ගරු මේජ අනුර විතාන දේවකෙතිතුමාටත් ඔබලාගේ වටිනා කාලය කැප කරමින් මේ සුදසුන වැඩසටහනට සහභාගී වූාට බෙහෙවින්ම ස්තුතියි. ඔබ දෙපළට ජෙසු පිහිටයි. සුදසුන වැඩසටහනින් ඔබ හා එක් වූ මා විනිති නතාෂා. ජීවමාන සමිඳුන් ඔබ සොහොන් ගේවල සොයන්නේ ඇයි? ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.